අපිට අද අපි කතා කරන්න ඕනේ වර්තමානයේ සහ අනාගතයයි. දේශපාලනය කියන්නේ දේශය කියන්නේ රට, පාලනය කියන්නේ කළමනාකරණය. මේක නැති වෙච්ච හින්දා තමයි හරියට මේ උද්ඝෝෂණ ඇති වුනේ. රට පාලනය කිරීම හරියට කළමනාකරණයක් සිද්ධ වුණා නම් එය කවදාකවත් මෙවැනි උද්ඝෝෂණ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා වර්තමානයේ අපි හිතන්න ඕන පළපුරුදු යමක් හිතන්න පුළුවන් ඉවසීමක් තියෙන දුර දැක්මක් තියෙන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාට අපේ නොයෙකුත් බලාපොරොත්තු එක දවසින් දෙකකින් ඉෂ්ට කරලා දෙන්න බෑ කිසිම නායකයෙකුට. එතුමාට කාලයක් දීලා මේක අපි බලා ඉන්න ඕනේ අපේ රට මොන තත්වයකටද පත් කරන්න කියලා. අපේ ජනතා අභිලාෂය සිද්ධ නුනොත් උද්ඝෝෂණ කළාට කමක් නැහැ. ඒක කිසි වරදක් නැහැ. කාලයක් නායකයෙකුට දෙන්න ඕන. දැන් වැරදි හොඳ නැහැ කියපු නායකයෝ එළවලා තව නායකයෙක් පත්වලා එයවත් දවසෙන් දෙකෙන් එළවන්න පටන් ගත්තොත් කවුද මේකේ නායකත්වයට ඊළඟට එන්නේ? ඒකත් ජනතාව හිතන්න ඕනේ.